සුබ දවසක් සියලුම දෙනාට. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ TI Portal software එක කොහොමද download කරගෙන කොහොමද install කරගෙන කොහොමද license activation එක කරගන්නේ කියලා. මුලින්ම අපි දැනගන්න ඕන මේ software එක run කරන්න නම් අපේ system requirements මොනවද කියලා. මේ වීඩියෝ සීරීස් එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ TI Portal version 18. එහෙම නැත්නම් V18 කියන software එක කොහොමද use කරන්න කියලා. මේ software එකට ඕන වෙනවා Windows 7, Windows 8 හරි නැත්නම් Windows 10 හරි නැත්නම් Windows 11 හරි. මම use කරන්නේ Windows 10. CPU එක i5 හරි i7 හරි තියෙනවා නම් ගොඩක් හොඳයි. i3 එකක වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ software එක run කරන්න පුළුවන්. හැබැයි RAM එක minimum තියෙන්න ඕන 16GB. RAM එක 8GB තිබිලා මොනවද මේ software එකට minimum තියෙන්න ඕන 16GB. disk එක SSD වෙන්න ඕන at least 50GB free space එකක් තියෙන්න ඕන. මම recommend කරන්නේ මෙන්න මේ link එකේ ගිහිල්ලා download කරගන්න මේ software එක. ඒ link එක through ගියාම ඔයාලට මෙන්න මේ විදිහට plc4me.com කියන site එකේ home page එකට එනවා. ඊපස්සේ මෙතෙන්ට ගිහිල්ලා මේ search bar එකේ අපිට පුළුවන් අපිට ඕන software එක search කරන්න. එතකොට මෙන්න මේ වගේ page එකකට එනවා. එතකොට මේ page එකේ ඇවිල්ලා තියෙනවා එක තැනක අපිට පේනවා මේ TI Portal version 18 full කියන මේකට අපි මේ link එක click කරාම මෙන්න මේ වගේ page එකකට එනවා. මම පල්ලෙහාට ගියාම අපිට බලා ගන්න පුළුවන් features of TI Portal version 18. ඒ වගේම TI Portal version 18 system requirements අපි කතා කරපු දේවල්මයි. ඊට පස්සේ මෙතනින් මෙයාලා link දීලා Google Drive එකක link කීපයක් දීලා තියෙනවා TI Portal V18 software full download කියලා. ඔයාලට දැනට මෙන්න මේ උඩින්ම තියෙන link එක තියෙන්නේ. මෙයා recommended කරන්නේ මෙන්න මේ link එක. මෙන්න මේ link එක through ගිහිල්ලා මේ software එක download කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට ඉදිරි videos වලදී කතා කරන්න පුළුවන්. මෙයා ඊට අමතරව අපිට download කරගන්න ඕන packages ගැන. මෙතන අපිට තියෙනවා Star Drive Advance කියන එක, ඊළඟට PLC simulator එක ගැන, ඒ වගේම මේක ඇක්ටිව් කරගන්න විදිය ගැන මේ දේවල් මේ page එකේ අපිට බලා ගන්න පුළුවන්. මුලින්ම අපිට මේ software එක download කරගන්න මෙන්න මෙයාලා recommended කරන මෙන්න මේ link එක through යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ drive එකකට යන්නේ. මෙතනින් අපිට download option එක තියෙනවා. මෙතන download දුන්නාට පස්සේ පහසුවෙන්ම download වෙනවා. ෆයිල් එක download වුණාට පස්සේ මෙන්න මේ වගේ disk format එකට තියෙන ෆයිල් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆයිල් එකට ගිහිල්ලා ෆයිල් mount කරාම මේ විදිහට ෆයිල් ටැග් එනවා. ඊට පස්සේ ඔයාලට මේ start කියලා තියෙන setup ෆයිල් එක run as administrator කියන එක දුන්නම ඔයාලට පුළුවන් සාමාන්‍ය software එකක් install කරගන්න විදිහට ඒ step වලටම ගිහිල්ලා install කරගන්න. මෙතෙන්දී run as administrator දුන්නට දීලා ඔයාලා permission දුන්නට පස්සේ error message එක display වුණොත් ඔයාලා කරන්න ඕන ඔයාලගේ laptop එක එහෙම නැත්නම් laptop එක හරි එහෙම නැත්නම් PC එක හරි ඔයාලා use කරන device එක restart කරලා ආයි මේකේ මුලට ගිහිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා ආයි run as administrator දෙන්න. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදියට මේ software එක install කරගන්න පුළුවන්. software එක install වුණාට පස්සේ ඒ process එක finish කරාට පස්සේ ඔයාලා මේ software එක launch කරන්න යන්න එපා. එහෙම නැත්නම් run කරන්න යන්න එපා. ඊට කලින් අපි මේ software එකේ license activation එක කරන්න ඕන. මම දැන් ඊළඟට කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. ඔයාලට කරන්න තියෙන්නේ කලින් file එක download කරපු තැනටම ගිහිල්ලා එතන මෙන් පල්ලෙහාට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන sim ekb install software for TI Portal V18 කියන එක. මෙතන යාලා දීලා තියෙනවා link එකක්. මෙන්න මේ link එක click කරාම ඔයාලා මෙන්න මේ වගේ file set එකක් තියෙන තැනකට යනවා.
මෙන්න මේ ෆයිල් ටික ඔයාලා ඩවුන්ලෝඩ් කරාම zip ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට sim ekb install කියලා zip ෆයිල් එකක් තියෙනවා. මේක එක්ස්ට්‍රැක්ට් කරාම මෙතන ඔයාලට පාස්වර්ඩ් එක ගහන්න වෙනවා. මෙතන ගහන්න ඕන plc4me.com කියන පාස්වර්ඩ් එක. ඊට පස්සේ මෙතන එක්ස්ට්‍රැක්ට් වෙනවා ඔයාලට පේනවා. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන්. එයාලා මෙතන වීඩියෝ එකක් දීලා තියෙනවා කොහොමද මේ ලයිසන් ක්‍රී එක ඇඩ් කරගන්නේ කියලා. ඒක ක්ලියර් නෑ. ඒ නිසා මම ඔයාලගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම ඔයාලට කියන්න ඕන මෙතන මේ රතු පාට icon එකක් එක තියෙන ෆයිල් එක run as admin කියන එක run as administrator දීලා ඒකෙන් permission දුන්නට පස්සේ ඔයාලා යනවා මෙන්න මේ වගේ window එකකට. මෙතෙන් කරන්න තියෙන්නේ මුලින්ම ඔයාලා මෙතන අපි TIA portal කියන එක select කරන්න ඕන. ඊට පස්සේ මේකේ අපිට ගැලපෙන version එක select කරන්න ඕන TIA portal version 18 කියන එක. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට display වෙනවා අපි ඇක්ටිව් කරගන්න ඕන කී ටික. මෙතෙන්දී මෙතන මේ select කියන එකට ටික් කරාම මේ ඔක්කොම keys ටික select වෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕන මේ install long කියන option එක දෙන්න. ඊට පස්සේ මේ වගේ message එකක් display වෙනවා. ඊට පස්සේ මේකේ all කියන එක දුන්නම මේකේ අපේ keys ටික අපේ machine එකට active වෙනවා. active වුණාට පස්සේ තමයි ඔයාලට මෙන්න මේ විදිහට නිල් පාටට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේක close කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ software එක run කරන්න. TI portal version 18 කියන එක